අලුත් වැස්සක් වහින්නට සැරසේ පුරුදු ආකාශේ. දිගු කාලයක් නිහඬ වී උන් නුඹ වගේ. අපි අන්තිම පේලිය පොඩ්ඩකට අයින් කරමු. අලුත් වැස්සක් වහින්නයි හදන්නේ පුරුදු ආකාශේ. මේ ඔබට පුරුදු රූප පෙට්ටිය 4 කොටු ඇතුලේ අලුත් වැස්සක් වහිනවා. මේක අලුත් සම්ප්‍රදායක් විදිහට අලුත් අත්දැකීමක් විදිහට බාර ගන්නට ඔබත් මමත් බොහොම සද්භාවයෙන් සූදානම්ෙන් යමු. වර්ල්ඩ් කප් එකේ වුණත් පළවෙනි මැච් එක පටන් ගන්න පොඩ්ඩක් පරක් වෙනවා. නිස්කලංක 7:30 7:40ට පටන් ගත්තා. ආයිබන් සුබ දවසක් ඔබට. අද අපේ සාකච්ඡාවට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරේ ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රෝසි සේනානායක මහත්මියට. ආයිබන් කියලා ඔබතුමිය ආදරෙන් පිළිගන්නවා. ආයිබන් සියලු දෙනාටම. අමිතුමිය උදේ පාන්දර කටවර බරපතල දේශපාලන සාකච්ඡාවලට යන්නේ නැතුව මම හරි අහිංසක විදි ප්‍රශ්නයක් අහන්නම්. අපේ ජනවහරි පුංචි කතාවක් තියෙනවා මේ කවදාවත් ගැහණු කෙනෙක්ගෙන් වයස අහන්න එපා, පිරිමි කෙනෙක්ගෙන් පඩිය අහන්න එපා කියලා. ඔබතුමිය මගෙන් පඩිය අහන්න එපා, මම ඔබතුමියගෙන් වයස අහන්නේ. මම ඇත්තටම ඇහුවොත් තාමත් මේ තරම් පෙනුමට ඉන්නේ කොහොමද කියලා මොකද දෙන උත්තරේ? හරි ඒකට උත්තරේ නෑ දිල්ෂන්. හැමදාම වගේ කාර්ය බහුලයි. පාන්දර 1-2 වෙනකම් වැඩ කරනවා. ජනතාවත් එක්ක ඉන්නවා. මරණ ගෙවල්, මගුල් ගෙවල් මේවට ගිහිල්ලා එනකොට ඉතින් හැමදාමත් වෙහෙසෙනවා. ඒ වගේම දැන් ඊට වැඩි බාරදුර රාජකාරියක් මට අතිගරු ජනාධිපති සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා බාර දීලා තියෙනවා. අතිගරු කියන්න එපා කියලා තියෙනවා නේද? ඔව්. නමුත් ඒක කියවෙනවා. ගරුත්වයට කියවෙනවා. අර ඒක ටිකක් මම හිතන්නේ නොකිය යන්න කාලයක් යාවි. ඔව්. ඒක අපි සම්ප්‍රදායක් හැටියට කියන දෙයක් නිසා. විශේෂත්වයක් කියලා දෙයක් නෑ. ඉතින් මේ වෙනදා වගේම ජීවිතයේ වැඩියෙන් කාර්යබහුලව ගත කරනවා. හැබැයි මම හිතන්නේ මම දකින දෙයක් තමයි බොහෝ වෙලාවට ගොඩක් ජනතාව වෙනුවෙන් වෙහෙසෙන හදවත අවංකවම කටයුතු කරන අයගේ යම්කිසි මම හිතන්නේ ඔය කියන විදියට මොකද්ද අමුතු පෙනුමක් තියෙනවා වෙන්න ඇති කියලා. හොඳයි. දැන් මේ ගෙවුණු කාලය තුල අපි සාමාන්‍යයෙන් කාන්තාව කියන චරිතය හඳුනා ගන්නවා. ඒ බොහොම සුන්දරයි. කවිය තුලත් මලකට හඳකට උපමා වෙන්නේ නැහැ. අපි වගේ මේ කරකශ පිරිමි රූපයක්, ඔකට බොහොම සුන්දර කාන්තා රූපයක් තමයි හැමතිස්සෙම යොදාගන්නේ. ගැහණියකට දේශපාලනයේ මං හිතනවා මුතුමිනේ තරම ඔබින්නේ නැහැ ඔය. මට සිලුට බවට නම් දේශපාලනය කොහොමදවත් මේ යන්නේ නැහැ. ඔබතුමිය තෝරගත්තේ වැරදි විෂයක්ද? දේශයක් පාලනය කරනවා කියන්නේ දේශපාලනය කියන එකේ අර්ථය මොකක්ද කියන්නකෝ? රටක් පාලනය කරන එක. රටක් පාලනය කරන එක. දැන් රටක් පාලනය කරන්න ගෑණියෙක් සුදුසු නැහැ කියන්නේ ඇයි තිල්ෂා? ඇයි ඊට වඩා සුන්දර විදිහට ගෙදරක් පාලනය කරයි කියලා මට හිතෙනවා. නෑ. අපි විශේෂයෙන්ම කතා කරනවා නම් මේ රටේ බහුතර ජනතාවත් කාන්තාව නම් අපේ මං හිතන්නේ රටක් රාජ්‍යයක් ගන්නකොට ඒ රටක් රාජ්‍යයේ විෂය පද්ධතීන් ටික ගත්තත් බහුතරයක් මේ යොමු වෙන්නේ පෞල් පද්ධතිය දරුවන් සම්බන්ධයෙන් ජන ජීවිතය සම්බන්ධයෙන් රටක් සංවර්ධනය කළ ජනතාවගේ ජන ජීවිත අපි කොහොමද සාක්ෂාත් කරන තැනට යන්නේ. එහෙමනම් ඇයි ගැහැණියෙකුට පුළුවන් නම් ගෙදර දොරේ සියලු වැඩ කටයුතු කරලා ගෙදර ආර්ථිකයේ අර පිරිමැස්මෙන් ගෙන ගිහිල්ලා ඒ සියලුම බර කරට ගන්න පුළුවන් නම් ඒ වගේම මේ රටේ ආර්ථිකයට විශාල ලෙස දායකත්වය දරන්නෙත් ප්‍රධාන ආදායම් මාර්ග සියල්ලක්ම උපයන්නේ කාන්තාව නම් පළවෙනි ආදායම් මාර්ගයනේ මැද පෙරදිගෙන අපේ සහෝදර කාන්තාව හම්බ කරගෙන යන ඩොලරය. ඇයි ඒකට සුදුසු නම් ඒ වගේම දෙවෙනි ආදායම් මාර්ගයේ එන්නේ ඇඟලුම් ශාස්ත්‍රයෙන් අපේ අහිංසක කාන්තාව සියුම් දෙයක් වලින් නිෂ්පාදනය කරන නිෂ්පාදන වලින් නම් තුන්වෙනි ආදායම් මාර්ගයේ එන්නේ වතු කරේ තේ ටික නම් ඒකටත් මේ උදේ පාන්දර කාන්තාව නිරත වෙලා නෙලා ගන්න තේ ටිකෙන් නම් මම අහන්නේ ඇයි රටක් රාජ්‍ය තීන්දුව ගන්න ස්ථානවල කාන්තාව සුදුසු නැත්තේ? නෑ ඒක තීරණ වල ප්‍රශ්නයක් නෙමෙයි මං හිතන්නේ. ඒකේ මට සිල්ට මම දන්නවා මං හිතන්නේ ඩිල්ෂාන් මේක අහන්න හේතුව තමයි මේ වත්මන් දේශපාලන ක්‍රමය තුල අද අපි දකින විශේෂයෙන්ම දේශපාලන සුදුසු නැති පුද්ගලයන්. සමහර ඇමතිවරු සමහර තැන්වල ඔබතුමිය ඉන්න තැනම කියපු කතා දැක්කම අපි දැක්ක ඔබතුමිය සාරිය මෙහෙම කරගෙන බිම් බලාගෙන ඉන්නවා. ඒක තමයි නුසුදුසු. මම බිම් බලාගෙන ඉන්න මම ඒකට අතුරු පිළිතුරු දෙන අවස්ථාවක් තියෙනවා. එහෙම මම සැලෙන්නෙත් නැහැ පිරිමි කෙනෙකුට කාන්තාවකට අසභ්‍ය ලෙස කතා කරන්න හෝ වැරදි ලෙස ආමන්ත්‍රණය කරන්න හෝ ඒ කරපු අවස්ථාවලදී මම එතන හිටියනම් මම හැමදාම මේකට පිළිතුරු දෙනවා. සාමාන්‍යයෙන් මං ඉන්න තැන්වල එහෙම කතා කරන්න බොහෝ අය පැකිලෙනවා. මොකද මම ඒවට නිකන් නිශ්ශබ්ද වෙන්නේ මම කාන්තාව වෙනුවෙන් කාන්තාව අභිවෘද්ධිය වෙනුවෙන් හැමදාමත් නැගිටින කොටසක්. දිල්ෂාන් අපි මේ පශ්චාත් යුද්ධ සමයේ ගත කරන අවස්ථාවේදී යුද්ධයක් තියෙන අවස්ථාවක ලෝකේ ඕනෑම පිළිගත් සම්ප්‍රදායක් තමයි. යුද්ධයක් තියෙන අවස්ථාවක හෝ පශ්චාත් යුද්ධ සමයකත් හැමතිස්සෙම රටේ අසරණ භාවයට පත් වෙන කාන්තාව සහ රටේ දරුවෝ.
මේ රටෙත් මේ වෙනකොට තනි පවුල් නඩත්තු කරන කාන්තාව දැක්කොති. සෑම පවුල් තුනකින් එකක ගෘහ මූලිකත්වයේ දරන්නේ කාන්තාව. දරුවන්ගේ බර කරට අරගෙන තමයි කාන්තාව තමාගේ දරුවෝ ඇඩු කඳුලෙන් නින්දට යනවා බලාගෙන ඉන්න බැරුව තමයි මෙහෙකාරියන් හැටියට මැද පෙරදිග දුවගෙන යන්නේ. පවුලේ බරගන්නේ දරුවගේ වගකීම බාරගන්නෙත් වගකීමකින් කැපවීමකින් මං හිතන්නේ නිර්භය ඉදිරියට යන ශක්තියකින් ගෙදර මව තමයි මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. ඒ හැම එකටම මූලිකත්වයේ කාන්තාවට ගන්න පුළුවන් නම් රටක් රාජ්‍ය පාලනය කිරීමේදී ඒකට ඒ මූලිකත්වය ගන්න බැරි. විශේෂයෙන්ම අද අධ්‍යාපනය ගත්තොත් මේ රටේ සාක්ෂරතාවය 93%ක් 94%ක් ස්ත්‍රී පුරුෂ සමාජ භාවය තුළ සමතුලිතතාවයකින් අධ්‍යාපනයේදී අපි කටයුතු කරනවා. ඒ වගේම උසස් අධ්‍යාපන ආයතන දිහා බැලුවොත් මම හිතන්නේ විද්‍යාපීඨ ටික ගත්තත් නීති පීඨය ගත්තත් නීති විද්‍යාලය ගත්තත් මේ හැම අවස්ථාවකදීම ඉදිරියෙන් ඉන්නේ සමහර නීති පීඨවල නීති විද්‍යාලවල 75%ක් 80%ක් ඉන්නේ කාන්තාව. එහෙමනම් ඇයි මේ රටේ තීන තීන්දුව ගන්නේ මේ රටේ අනාගත පරපුර වෙනුවෙන්? රට කොයි ආකාරයටද යා යුත්තේ? මානව ප්‍රාග්ධනයට අපි ආයෝජනය කළ යුතුද? ලෝකයේ අභියෝග අද මායිම් නැති විශ්ව ගම්මානයක අපි ජීවත් වෙන්නේ. මේ මායිම් නැති විශ්ව ගම්මානයක අද අපේ දරුවන්ට බොත්තමක් ඔබුවා පමණින්ම මුළු ලෝකයේත් එක්කම ගනුදෙනු කරන්නත් ඒ ලෝකයේ කොහොමද හැසිරෙන්නේ? ඒ අවකාශයන් තිබිද්දී මෙවැනි අවස්ථාවල් තියෙන යුගයක මම විශ්වාස කරනවා කාන්තාව තරම් සුදුසු පුද්ගලෙක් ඒ සම්බන්ධයෙන් නැති තරම්. ඔබතුමිය මට බල කරනවානේ මගේ ප්‍රකාශය ඉල්ලාස් කරගන්න කියලා. මම අනිවාර්යයෙන්ම කියනවා මේක. හොඳයි මම ඉල්ලාස් කරගන්නවා. මොකද අපි කාන්තාවට ගරු කරනවානේ. ඒ නිසා මම ඉල්ලාස් කරගන්නවා. හොඳයි. මෙහෙම ඇහුවොත් දැන් ඔබතුමිය සමහර විට අද සූදානම්ින් ඇති බරපතල දේශපාලන කාරණා හෝ වෙනත් සමාජමය වටපිටාවන් පිළිබඳව කතා කරන්න මම තාම සූදානම් නැහැ. මම කැමති රෝසි සේනානායක පිළිබඳව කතා කරන්න සහ මේ චරිතය කොහොමද අපිට දැනෙන්නේ අපි දැකපු මේ සුන්දර චරිතය ගැන පොඩ්ඩක් හොයලා බලන්න. මට අවසර දෙන්න ඔබතුමියගේ ඇතුළට එන්න ඇවිල්ලා පොඩ්ඩක් ඔබතුමිය ප්‍රශ්න කරන්න. දේශපාලනයත් එක්ක හැප්පෙනකොට සහ මේ පවතින අරුබුදත් එක්ක ඔබතුමිය දැන් ඉස්සරට වඩා දැඩි ඇති ඍජු ඇති ඊට වඩා සමාජයත් එක්ක පත්තියන් වෙලා ඇති. ඒ සියල්ල පැත්තකට දාමු. ඒ කාලේ ගත්තොත් කාමරේ දොර වහගෙන කොට්ටයක් බදාගෙන අඬපු දවසක් නැද්ද? අනන්ත අප්‍රමාණ තියෙනවා. ඒක දැනුත් වෙනවා ඩීල්ෂා නොවෙනවා නෙමෙයි. මට මතකයි ඌවේ මැතිවරණයට ගිහිල්ලා මේක කොහොමත් දේශපාලනට තමයි හැමතිස්සෙම මොකද මම අවුරුදු දැන් 28ක් පුරාවටම දේශපාලනය කරපු නිසා මගේ හැම මම හිතන්නේ ජීවිතයේ සුන්දර අවස්ථාවල් ඒ වගේම කනගාටු වෙච්ච අවස්ථාවල් සියල්ලම යම් ආකාරයකින් දේශපාලනට සම්බන්ධයි. වැඩි හතක් යන්න ඕනේ මම හොඳට මඩපු දවසක් තමයි ගිය අවුරුදු නොවැම්බර් 8 වෙනිදා මගේ සොහොයුරිය අපෙන් වෙන් වෙච්ච දවස. ඒක එක දවසක් නමුත් ඊට ඉස්සෙල්ලා මට මතකයි ඌවේ මැතිවරණට ගිහලා වතුකරේ ජනතාවත් එක්ක වතුකරේ අහිංසක දරුවෝ පොත් දෙකක් තුනක් අතේ තියාගෙන පාවාන් කුට්ටමක් නැතුව පාසලට ඇවිදගෙන යනවා බලනකොට ඒ දරුවෝ විශේෂම තුන් වේලත් එක වේලක් සමාලට කා ගන්න බැරුව අම්මාවරුන්ට කහට උගුරක් දෙන්න බැරුව අසරණ වෙලා ඉන්නවා දකින්නකොට සීතලේ සමහර සීතලට අඳින්න උණුසුම් ඇඳුම් පැළඳුම් නැතුව ඉන්නවා දකින්නකොට මම ගෙදර ඇවිල්ලා අනන්ත අප්‍රමාණ ක්‍රිස්තියානි කාන්තාවක් මම උදේට හවසට යාඥා කරනවා මම දෙවියන් වහන්සේක පොර බැදලා තියෙන ඇඬු කඳුලෙන් මේක තමයි ඇත්ත. සමහරු දන්නේ අපි සමාජ ඉස්සරහට ඇවිල්ලා දේශපාලඥයන් හැටියට ඉතාමත්ම ඍජුව අපේ අදහස් ප්‍රකාශ කරමින් සමහර තදින් අපේ අදහස් ප්‍රකාශ කරමින් ජනතාවට ලැබිය යුතු සාධාරණ ගැන අපි කතා කරත් අපිත් සාමාන්‍ය පුද්ගලයන්. ඉතින් සංවේදී පුද්ගලයන්. මම සාමාන්‍ය ගැහණියෙක්. දරුවෝ 3 දෙනෙක්ගේ අම්මා කෙනෙක්. එවැනි අවස්ථාවලදී අනිවාර්යයෙන්ම බොහෝ අවස්ථාවලදී මම ඇවිත් ගෙදර ඇවිල්ලා දෙවියන් වහන්සේගෙන් අහනවා ඇයි මාව මෙච්චර අපහසු තත්යකට පත් කරන්නේ? මොකද මට මේවා පෙන්න මේවා සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්න මට බලයක් නැත්තේ ඇයි කියන එක. එහෙම කියලා අඬපු යාඥා කරපු අවස්ථාවල අනන්ත අප්‍රමාණයි. හැබැයි මේකත් කියන්නේ ඩිල්ෂාන් මම. එහෙම මම යාඥාවෙන් ඉල්ලුවා මට මේ දරුවෝ අහිංසක කාන්තාව වෙනුවෙන් ඒගොල්ලන්ට යම්කිසි දෙයක් කිරීමට අවශ්‍ය කරන ඒ පරිසරය මට ලබා දෙන්න. ඇයි මාව අසරණ කරලා තියෙන්නේ කියලා අහලා මම කියන්න ඕනේ මේ ගිය මාසේ 12 වෙනිදා මට රාජ්‍ය ළමා කටයුතු අමාත්‍ය දුර්දීප අවස්ථාවේදී මම මගේ ප්‍රකාශනය කරද්දී
මම කනගාටු වුණා මට මේ ළමා කටයුතු අමාත්‍යාංශ දුන්නේ ඇයි කියලා. ඇයි? මට නිකන් හිතුණා මට මීට වැඩිය ගොඩක් දෙන්න තිබ්බ නේද කියලා. අපි ඒක සාමාන්‍ය දෙයක්. මං හිතුවා මට කාන්තා සහ ළමා දෙකම දුන්නා නම් හොඳයි නේද? ඔබතුමී මේ ආණ්ඩුව තරහ කරගන්න හදන්නේ? නෑ එහෙම නෙමෙයි මම අවංකවම කියන්නේ. ගෙදර ගිහිල්ලා මං කල්පනා කරා හැමදාම උදේ දවල් මම දෙවියන් වහන්සේට යාඥා කරලා ඉල්ලුවා මේ රටේ දරුවෝ වෙනුවෙන් මට අවස්ථාවක් දෙන්න සේවය කරන්න කියලා. මේක ලැබිලත් මං ඒකෙන් සෑහීමටපත් උන්නේ නෑ නේද කියලා මම ඉක්මනට ඒක නිවැරදි කරගත්තා. ඉතින් මම අද මේ වෙනකොට අතිකරු ජනාධිපතිතුමාටත් ඒ වගේම අග්‍රාමාත්‍යතුමාට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අනික වාරයක ස්තුතිවන්ත වෙනවා. මේ විෂයේ බැරෑරුම්කම බරපතලකම පැය 24ක් යන්න ඉස්සලා මට නැවත වාරයක් දෙවියන් වහන්සේ මතක් කරලා දුන්නා. මේ කිල්ලිල්ල ඇඬුවා නේද දින පතාව. ඔන්න දැන් දීලා තියෙනවා දැන් වගකීම් බාර ගන්න කියලා. අම්මා කෙනෙක් විදිහට දුක සහ සතුට දරා ගන්න එක සහ මට මෙහෙමත් හිතෙනවා දැන් මම අපි මෙහෙම හිතමුකෝ ඉතාලම පෞද්ගලිකව මම අහනවා කියලා හිතන්න මේ කැමරා ඔක්කොම දැන් ඕෆ් කරලා තියෙන්නේ ක්ලිප් එක ඕෆ් කරලා තියෙන්නේ ලයිට් නෑ අපිට බොහොම රහසිගත පිළිසඳරක් තියෙනවා කියලා මම අහනවා ඔබතුමියගෙන් ඇයි මේ අනුන්ගේ ප්‍රශ්න ගිය දාගෙන ඉන්නේ මම විශ්වාස කරන අපි සියලු දෙනා මේ ලෝකෙට ඇවිත් තියෙන අපි අහම්බෙන් නෙමෙයි අපි ඇවිත් තියෙන්නේ යම් කිසි හේතුවක් හේතු කරගෙන අපි සියලු දෙනාම නිරත වෙ ඉන්න රාජකාරීන් කියමුකෝ ව්‍යාපෘතීන් දිල්ෂාන් කරන මේ මම විශ්වාස කරනවා මේක ඉතාමත්ම වගකීමකින් කරන සේවයක් අනුගි සේවයක් මෙවැනි සේවවල වලට අපිව නිරත කරන්නේ අහම්බෙන් නෙමෙයි යම් කිසි හේතුවක් නිසා ඒ නිසා සියලු දෙනාටම යම් කිසි කැපවීමකින් කළ යුතු රාජකාරියක් තියෙනවා මම මේක කරේ නැත්නම් තව කෙනෙක් මේක කරන්න ඕනේ මේ රාජකාරිය දැන් ඉන්න දේශපාලඥයන් දේශය පාලනය කරේ නැත්නම් මේක වෙන කවුරු හරි කරන්න ඕනේ ඒ නිසා මම විශ්වාස කරනවා අනුන්ගේ අපි අනුන් වෙනුවෙන් මොකද මම නැවත වාරයක් කියන ක්‍රිස්තියානි කාන්තාවක් හැටියට තමාට මෙම අනුන්ට ප්‍රේමය කිරීමේ හැකියාවක් අපි තුළ තිබිය යුතුයි. අනුන් ගැන සැලකිලිමත් වීම. අනුන්ට විශේෂයෙන්ම නැති බැරි අයට අපිට පුළුවන් නම් සේවයක් කරන්න. මේක තමයි අපි ගෙන අපි මේ ලෝකෙ කොච්චර දේපල එකතු කරගෙන එක්රැස් කරගන්න හැදුවත් මම විශ්වාස කරනවා අපිට එක්රැස් කරගන්න පුළුවන් උතුම්ම දේ තමයි අපි යනදාට ඒ සමාජයට කරපු සේවය හෝ සමාජයට කරපු පුණ්‍ය කටයුත්තක් කරාද දරුවෝ වෙනුවෙන් කරාද දෙමව්පියෝ වෙනුවෙන් කරාද මුළු මහත් සමාජයේ රට වෙනුවෙන් කරාද මේක තමයි අපි ඉතිරි කරලා යන්නේ මම හැමදාමත් කියන දෙයක් තමයි මම මේ ලෝකේ සැප සම්පත් රැස් කරගන්නේ මම මේවා රැස් කරගන්නේ ස්වර්ගයේ කියලා. ඉතින් මම වපුරන දේ මම කවදා හරි නෙලා ගන්නවා ජීවිතේ වෙරලා යනකොටත්. ඉතින් මේක තමයි මගේ ප්‍රතිපත්තියක් හැටියට මගේ දරුවන්ට මම කියන්නේත් ඒකයි. අපිට පුළුවන් නම් හැම අවස්ථාවකදීම තව කෙනෙකුට යහපතක් කරන්න. ඒ යහපත කරන්න ඒක තමයි අපි කවදා හරි මේ ලෝකෙන් යනකොට ගෙනියන එකම දේ කියන එක. ගෙදරටම කොටු වුණු සමහර ගැහණු චරිත බවලත් නමුත් උන් බලවත් නැහැ. බොහෝ තැන්වල බොහොම නිහඬව ඉන්නවා කියන දෙයක් අහගෙන බලාගෙන හොමින් මම විශ්වාස කරනවා ඩිල්ෂාන් මම ඒකත් නිවැරදි කරන්න යමක් කිව යුතුයි. ගෙදරට කොටු වෙලා ඉන්න කාන්තාව තරම් බලගත්ු කාන්තාවක් අනාගත පරපුර මෙහෙවන දරුවන්ට කරන සේවය තරම් සේවයක්. මොකද මේක තමයි අපේ තියෙන ආකල්පමය ප්‍රශ්නයක් මේක. අපේ ගෘහණියකට දෙන වටිනාකම ගෘහණියව හැල්ලු කරන තැනට මම කැමති නැහැ. ගෘහණිය කරන සේවය මිලක් මුදලක් කළ නොහැකි සේවයක්. අම්මා කෙනෙක් කරන සේවය මවක් භාර්යාවක් ඒ වගේම මිත්තණියක් කරන සේවය අපි අනිවාර්යයෙන්ම ඇගීමට ලක් කළ යුතුයි. නමුත් මේ රටේ යම්කිසි ආකල්පමය ප්‍රශ්නයක් තියෙනවා. ගෙදර ඉඳගෙන ඒ කරන සේවයට අපි සාමාන්‍යයෙන් ඒක වගකීමක් නොවන තැනට කතා කරන එක ගැන මම හිතන්නේ ඒ ගැන වග බලා ගන්නවා. මම මේ නිකමටවත් එහෙම කාන්තාවක් අපහසුතාවපත් වෙන දෙයක් කියන්නේ නැහැ. මම කියන්නේ හැදුවේ මේ ඔබතුමිය බලවත් කියලා ඊට පස්සේ ඒ වචනේ කියපු නිසා. බලවත් නමුත් සමහර තැන්වල බලවත් නැහැ වගේ ඉන්නවනේ. ඒ නිසා අපි වුණ බලවත් කරමු. මම අහන්න හදන්නේ දැන් අපි නිෂ්පාදකතුමා කියනවා මේ දුරකථන අංකයත් අපි දාමු කියලා කතා කරන්න. හරි. දුරකථන අංකයත් තිරේ දිස්තේවි. බලන්න ඒත් එකම ඔබේ අදහසුත් ඔබට පුළුවන් අපිට කියන්න ITN හිස්තැනක් NS හිස්තැනක් ඔබේ අදහස ටයිප් කර
99යි 22ට SMS එකක් එවන්න 277 44 22 සහ 23 දුරකථන අංකත් ඔබට විවෘතයි. හැබැයි බොහොම කෙටියෙන් ඔබේ පණිවිඩය කියන්න ලොකුවට කතා කරන්න උත්සාහ කරන්න එපා වෙලාව අරගෙන. මොකද එතුමිය සූදානම් ඉන්නවා ටිකක් වැඩිපුර කතා බහ කරන්න අපිත් එක්ක. මේ ප්‍රශ්න සියල්ලත් එක්ක දැන් අපි එක පටියක් තද කරලා බොහොම තදින් අල්ල ගන්නකොට එතුමිය අපි අතින් තව එකක් ගිලිහෙන්න පුළුවන්. සමාජ සේවය බොහොම තද කරලා බදාගත්තාම පුළුවන් ද ගෙදර වෙලාවට තේ එකක් හදන්න, ගෙදර වෙලාවට බත් ටිකක් උයන්න, යතුපතු ගන්න පුළුවන් නේද? මේ රටේ කාන්තාවගේ භූමිකාව ගැන කතා කරනකොට තේ හදන්න ඕනේ නැහැ කියලාද කියන්නේ? නෑ කාන්තාවගේ භූමිකාව මම හිතන්නේ විවිධ භූමිකාවන් තුළින් ඇය ගමන් කරනවා. මම කලින් කිව්වා ආකාරයෙන් දියණියක්, සොහොයුරියක්, ඊට පස්සේ භාර්යාවක්, මවක්, මිත්තණියක් විතරක් නෙමෙයි රටේ සංවර්ධනයට මේ රට ගොඩ ගන්න අපි දැන් කියනවා අපි පශ්චාත් යුද සමයේ මේ යුද්ධ ජයග්‍රහණය කරන අපේ රණවිරුවන් තමාගේ ජීවිත පරදුවර තියලා ආබාධි තත්ත්වයන් වලට පත් වෙලා කටයුතු කරා වගේම ඒ රණවිරුවන්ට ඒ යුද්ධය ආකාරයෙන් කිරීමට අවශ්‍ය කරන මූල්‍යමය ප්‍රතිපාදන ලබා දීමට විශාල ලෙස වගකීමෙන් කටයුතු කරේ මේ රටේ රටවිරුවන් හෝ රණවීරවරියන් හැටියට තමයි මම මේ රටේ කාන්තාව දකින්නේ. කාන්තාව තමාගේ පවුලේ වගකීම බාර ගන්නවා වගේම අද බහුතර කාන්තාවන් මොකක් හරි සේවයක අපි අධ්‍යාපන ශාස්ත්‍රය ගමුකෝ. බහුතරය කාන්තාව ගුරුවරියන් අනන්ත ප්‍රමාණය. ඒ වගේම සෞඛ්‍ය සේවය ගන්නකෝ. හෙදියන් ඒ වගේම වෛද්‍යවරු පිරිමි හා සාපේක්ෂව බලනකොට එක හා සමානයි. අපි මේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය තුලදී මොකද ප්‍රධානතම හේතුව තමයි අධ්‍යාපනය අපිට නිදහස් අධ්‍යාපනය හරහා ලැබිච්ච ලොකුම දායාදය ස්ත්‍රී පුරුෂ සමාජ භාවය තුලදී අපිට සමතුලිතතාවයකින් අධ්‍යාපනය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මම හිතන්නේ හැම ශාස්ත්‍රයක් ගත්තොත් මේ රටේ කාන්තාව සුවිශේෂ වූ භූමිකාවක් නිරතව සිටිනවා. නමුත් ඇය තවමත් හිතාගෙන ඉන්නේ ඩිල්ෂා ඇය දෙවනි පන්තියේ පුරවැසියෙක් හැටියට. දේශපාලනය ගන්නකො අපි හැම ශාස්ත්‍රයකම මෙතන මම කලින් කිව්වා ආකාරයෙන් අපි උගත්භාවයෙන් හෝ අධ්‍යාපනයෙන් අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉහළ තැනක හිටියත් අපි නිරතව ඉන්න සේවාවන් දිහා බලන්නකො. රටේ ආර්ථිකයට අපි විශේෂයෙන්ම දායක වෙන්නේ අඩු ආදායම්ලාභී කම්කරු පැලැන්තියට සම්බන්ධ රැකියාවල මිසක්. දැන් අවිධිමත් අංශය ගත්තත් අවිධිමත් අංශයේ 52% කාන්තාව නිරතව සිටිනවා. ඉතින් මේ විධිමත් අංශයද අවිධිමත් අංශයද මේ හැම තැනකදීම කාන්තාවගේ භූමිකාව තේකෝප්පයට හෝ ගෙදර මාළු පිණි බත්තු වෙන එක විතරක්ට හෝ ගෙදර දොරේ වැඩ කටයුතු වලට සීමා වෙච්ච දෙයක් නෙමෙයි. ඒ ගෙදර දොරේ වැඩ කටයුතු කරනවා. පාන්දර 4ට නැගිලා දරුවන්ට කෑම සකස් කරලා දරුවන්ව පාසලට කෑම පෙට්ටියට යමක් දීලා දවල් ආහාරත් පිළියෙල කරලා දරුවන්ව පාසලට ඇරලා ඇයත් ඇඳගෙන රැකියාවට ගිහිල්ලා ආපහු ගෙදර ඇවිල්ලා මේ තරමට මේ රටේ කාන්තාව මම හිතන්නේ වගකීමකින් කටයුතු කරන නමුත් කාන්තාවට ලැබෙන ඇගීම තීන තීන්දුව ගන්න ස්ථානවලදී අද විදුහල්පතිවරු ගත්තොත් කාන්තා විදුහල්පතිවරියන් කී දෙනෙක් ඉන්නවද? අද රාජ්‍ය සේවය ගත්තත් ලේකම්වරු දිහා බලන්න. ලේකම්වරියන් කී දෙනෙක් ඉන්නවද? වැඩි යතක් යන්න ඕනේ නැහැ. මම නියෝජනය කරන පාර්ලිමේන්තුව කියන උත්තරීතරම තීන තීන්දුව ගන්න ස්ථානය තමයි පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුවේ මේ උත්තරීතරම ආයතනයේ කාන්තා නියෝජන ආසන 225කින් යුක්ත මේ පාර්ලිමේන්තු සභාගර්භය කාන්තාව වෙන 13 දෙනයි. මේක තමත්ම කනගාටුදායක තැනක්. කාන්තාවන්ට එතනදී මම මේ සමතනක් නෙමෙයි ඉල්ලන්නේ නිසිතන ලබා දෙන්න කිව්වම නිසිතන ඇත්තෙන්ම ලැබිලා තියනවාද කියන එක ප්‍රශ්නයක්. තව කියන්නේ කාන්තා නියෝජනය වැඩි වෙන්න ඕනේ කියන එක නෙවෙයි කියන්නේ. අනිවාර්යයෙන්ම 50%ක්වත් වෙන්න ඕනේ. 52%ක් ජනගහනේ කාන්තාව නම් ඒ මේ කාන්තාව අපිට මේ පාර්ලිමේන්තුවෙත් බැරි. අපිට දුරකථන නැමතුමක් තියෙනවා ධනසේන මහත්මයාගෙන්. අයිබන් ධනසේන මහත්මයා. අයිබන්. ඔබතුමාගේ අදහස ඉදිරිපත් කරන්නකෝ. අයිබන්. මට ඇමතිතුමියකින් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඔව්. අයිබන්. ඇමතිතුමියන් දැන් ඔබතුමී ළමයි ගැන කතා කරා. දැන් මගේ පෞද්ගලික අත්දැකීමක් තියෙනවා. මේ දරුවෝ බොහෝ වෙලාවට මේ වතුකරේ දරුවෝ තවම ඉන්න ඇමතිතුමියනි පාසල් අධ්‍යාපනයට යොමු නොවුනා වූ දරුවන් ඉන්නේ. දැන් මම දැනුවත්ව හිටියා පහුගිය කාලේ දිසාපති කාර්යාලයෙන් ඇවිත්